දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මාලිමාව මේ තියෙන මාලිමාවක් මේකට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ කොම්පස් මං හිතන්නේ මට එච්චර ඉංග්‍රීසි බෑ අර මේ මොනවද කැම්පස් ගිය කට්ටිය වගේ අපිට ඉංග්‍රීසි බෑ එතන නමුත් මේ S අකුරින් කියන්නේ south ඒ කියන්නේ දකුණු දිශාව W අකුරින් කියන්නේ west බස්නාහිර දිශාව මේ හරි වැදගත් නම් හුඟක් කට්ටිය මේක දන්නේ නැහැ එතකොට මේ E අකුරින් කියන්නේ east කියන්නේ නැගෙනහිර දිශාව N අකුරින් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? N අකුරින් කියලා කියන්නේ නය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ නයට අහුවෙච්ච උත්තරකින්නද මාලිමාව නිසා. හැබැයි හැම වෙලාවෙම N අකුර රැවටෙන්න එපා. මොකද රතු පාට N අකුර කියන්නේ මේ ගහලම තියෙන රතු පාට. රතු පාට සහ N අකුර කියන්නේ නය. දැන් කියයි එන්න කුර කියන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ north උතුරු දිශාව කියලා. උතුරෙන් තමයි අරගන්නේ.